ගම හදන්න සහතික කළ මිනිසුන් තෝරන්න. සහතික කළ මිනිසුන් කියන්නේ කවුද? විශ්වාසය තැබිය හැකි මිනිසුන්. ඒ කියන්නේ ඔබට මේ දේ කරයිම කියලා, මේ කැපකිරීම කරයිම කියලා, ඔබ වෙනුවෙන් පිණී ඉඳී කියලා, මේ රහස රකී කියලා. විශ්වාසය තැබිය හැකි මිනිසුන්ට අපිට කියන්නට පුළුවන් සහතික කළ මිනිසුන් කියලා. සහතික කළ මිනිහෙක් හඳුනගන්නේ කොහොමද? ඒ කියන්නේ මේ විශ්වාසය කියන්නේ කුමක්ද? ඔබ බලාපොරොත්තු වෙන තරම්ම අනිකාගෙන් විශ්වාසය අන්නේ පමණින්ම විශ්වාසය තබන්න හැකි මිනිසුන්. ඒ කියන්නේ ඔබට ඔබව විශ්වාස කරන්න පුළුවන් තරම්ම විශ්වාස කරන්න කළ හැකි කියලා හිතන අනිත් මිනිසුන්. එතකොට මේ විශ්වාසය මනින්නේ කොහොමද? කෙනෙකුගේ විශ්වාසය යම් තරමකින් මනින්න පුළුවන් එක සාධකයක් තමයි ඒ පුද්ගලයාගේ අතීත හැසිරීම දිහා බැලීම. මේක හරි සංකීර්ණයි. අතීත හැසිරීම 90%ක්ම වැරදි වෙලා එකපාරට එක ෂණයකින් යහපත් හැසිරීමකට හැරුණා වෙන්නට පුළුවන්. නමුත් 90%ක්ම මිනිසුන් Taman අතීතයේ ගත කළ පුද්ගලික, වෘත්තීය, සමාජ, මිතුරු සමාජ, එතකොට මේ විවිධ සම්බන්ධතා සමග කරපු ගනුදෙනු මෙන්න මේ සේරගෙදිම Taman කරපුවා පිළිබඳව අඩුම තරමින් වසර 10ක්වත් මැනගන්න පුළුවන් මිනිසුන්. එතකොට ඒ මිනිසුන්ගේ ජීවිත ගත කරපු ආකාරය අනුව බොහෝ විට හිතන්න පුළුවන් වසර 10ක් තිස්සේ ආගමන මේ මිනිසුන් ඉදිරියටත් එහෙම යනවා කියලා. එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කළ හැකි එකම සාධකය එය තමයි. මොකද නරක කට්ටිය එකපාරට හොඳ වෙන්නත් පුළුවන්. අඟුලිමාල කියන චරිතයේ මහරහතන් වහන්සේ නමක් උනේ. ඕකම අනුවිද්‍යාව හඳුන්වනවා පැනික් ඇටැක් කියලා. මේ හිත පුද්ගල එකපාරෙන්ම වෙනස් වෙනවා. ඒ පැනික් ඇටැක් එකකදී සන්ත්‍රාස ප්‍රහාර කියලා හඳුන්වන්නේ නරක පැත්තට තමයි හැරෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ අඩපණ වෙලා යනවා. නමුත් මේක යහපත් ධනාත්මකව සිදුවෙන පැනික් ඇටැක් එකක් කියලා ගන්නට පුළුවන්. මේ නරකට හිටපු මිනිස්සෙක් එකපාරට හොඳ වෙනවා. අඟුලිමාල චරිත තමයි මෙතනින් ගන්න තියෙන හොඳම උදාහරණය. නමුත් 90%ක් අතීත ක්‍රියාකලාපය යහපත් ලෙස සමාජයට විශ්වාසදායී සඵලදායී ලෙස ඉටු කරපු මිනිසුන් ඉතුරු ජීවිත කාලය පිළිබඳ අපිට බොහෝ දුරට විශ්වාස තබන්නට පුළුවන්. එතකොට මෙන්න මේ සහතික කළ මිනිසුන් හොයාගත්තොත් ඔබ උන්ට ඡන්දෙ දෙන්න. මොන පක්ෂයෙන් ආවත් ඔබට විශ්වාස කළ හැකි, එහෙම නැත්නම් සහතික කළ හැකි මිනිසෙක් විශ්වාස කළ හැකි. එතකොට එහෙම නැති මිනිසෙක්, එහෙම නැති මිනිහෙක් මොන පක්ෂයෙන් ආවත් අපිට විශ්වාස කළ නොහැකි. මෙන්න මේ මම කියන ඔබ හිතන ආකාරයේ සහතික කළ මිනිසුන් හැම පක්ෂයකින්ම ආවොත්, ඒ කියන්නේ සමස්තයක් විදිහට හොඳ මිනිස්සු ටික අපිට පුළුවන් ඉහළින් පහළට මේ රට හරවන්නත් පුළුවන්, පහළින් ඉහළට මේ රට හරවන්නටත් පුළුවන්. ඒ නිසා 69 ලක්ෂයක් එකතු වෙලා වර්තමාන ජනාධිපතිතුමා තේරුවා ඒ කාලෙදී හරි කියන තීරණේ. රට ගන්න ඕනි තීරණේ වැඩි කැමැත්ත විදිහට තමයි ඒ තේරීපත්තිම සිදු වුණේ. අනිත් මේ විරුද්ධ පක්ෂය කියන එක ඊට වඩා විශාල වෙන්නට පුළුවන්. නමුත් එක බලයක් විදිහට ගුණ කරන්න බෑ. කැඩිලා ගිහිලා. ඒ නිසා ඒ ගුණ වෙච්ච එකම බලය තමයි මේක. ඒ නිසා තමයි රෝමලන් දිස්ස නීතියනොත් අර 50ට එකක් හෝ වැඩි ගෙනා ජනාධිපති කියලා සලකන්නේ. ඒතකොට අනිත් අර පොදු මතේ වුණාට විශාලව තින්නේ ඒක ගොනු කරන්නට බෑ. ඒ නිසා මේ ගොනු වෙච්ච මතය තමයි ප්‍රබල බලවත්. ඒ නිසා අනේ ජනාධිපතිතුමාට හයියක් වෙන්න මොන පක්ෂයෙන් වුණත් ඔබ හොඳම මිනිසුන්, සහතික කළ මිනිසුන් තෝරන්න. එතකොට පුළුවන් ඔය ලස්සන ජීවිතයක් කියන එක ගොඩනගන්න සහාය වෙන්න. මතක තියාගන්න. පොහොසත් රටක් හදන්නට බොහොම ලේසි. ලස්සන ජීවිතයක් හදන්නට ලෙහෙසියෙන් බෑ. ලස්සන ජීවිතයක් හදන්න නම් අපි යා යුත්තේ බොහොම
සම්‍යක් දෘෂ්ටික වැඩපිළිවෙලක බොහොම සබුද්ධික වැඩපිළිවෙලක බොහොම සඵලදායී වැඩපිළිවෙලක එහෙම නැත්නම් ලස්සන ජීවිත හැදෙන්නේ නැහැ. මේ රටේ ලස්සන ජීවිතයක් හැදෙන්න නම් ඔබෙන් පටන් ගත යුතුයි. අප පොඩි තැනින් පටන් ගමු. අපි ප්‍රාදේශීය සභාව හොඳ මිනිස්සුන්ගෙන් පුරවමු.